ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද මම ඇවිල්ලා ඉන්නේ කණ්ඩලම ප්‍රදේශයේ තියෙන ඇපල් පේර වගා භූමියකට. මේ ඇපල් පේර වගාව කරලා තියෙන්නේ පොල් වගාවේ අතුරු භෝගයක් විදියට. ඒ කියන්නේ ප්‍රධාන වගාව මේ වගා භූමිය පොල් වගාව. අතුරු භෝගය තමයි ඇපල් පේර. මේ වගා භූමියේ කලිනුත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. යොදන්න කියපු පොහොර ටික, යොදන්න කියපු සුද්‍ර පෝෂක, දීර පොහොර, කෘමිනාශක මේ දේවල් හරියට කරලා ඊට පස්සේ නඩත්තු අංශයේ හරියට නඩත්තු කටයුතු හරියටම කරලා දැන් මාසයක් විතර වෙනවා. ඒ මාසයකට පස්සේ තමයි මම ආවේ. මේක මට එන්න කියපු දවසට එන්න බැරි වුණා. කාර්ය බහුලත්වයත් හින්දා. ඊට පස්සේ මම ආවේ කියන්නේ මෙයාලට අපි පැල 1050ක් ලබා දුන්නා. අපේ ලේයර් පැල 1050ක් කියන්නේ පරණ පැල 400කුත් ඒ වගේම අලුතින් මේ වගා භූමියේ පැල 1050ක ව්‍යාප්තියක් සිදු කරා. මේ වගා භූමිය සම්පූර්ණ එතකොට පැල 1500කට ආසන්න ප්‍රමාණයක් වගා භූමියේ දැන් පවතිනවා. මුලින්ම කතා කරන්නම් මම පරණ පැල ටිකට. ඒ කියන්නේ මාස 3-4ක් වයස තියෙන පැල ටිකට. ඒ ටිකේ අපි මුලින්ම මම ඇවිල්ලා උපදෙස් ලබා දුන්නේ කප්පාදු කරන්න, මූලික කප්පාදුව කරන්න. ඊට පස්සේ ගහවට සුද්ධ කරන්න, ගහට අවශ්‍ය කියන්නේ ගහේ pH මට්ටම පොඩ්ඩක් බහලා තිබ්බා. මතක හැටියට මට pH 4.5 ඒ වගේ මට්ටමක් තිබ්බා. ඊට පස්සේ මම කිව්වා මෙයාලට වතුර ටිකක් අඩු කරලා, වතුර දාන එක පොඩ්ඩක් අඩු කරලා ගහ වටේට කුකුල් පොහොර, වියලි කුකුල් පොහොර කිලෝ 1.5ක් 2ක් පමණ දාලා හොඳට මුල්ලු කරලා ගන්න කියලා. මේ පාර ඇවිල්ලා බලනකොට හොඳ pH මට්ටමක් තියෙනවා. 5.5 6.5 අතර හොඳ pH මට්ටමක් වගා භූමියේ තියෙනවා. ඒ වගේම කප්පාදු කරාට පස්සේ ගොඩක් දළු ඇවිල්ලා තියෙනවා. දළු ගොඩක් ඇවිල්ලා තියෙනවා. මල් හටගෙන තියෙනවා. ගහ වෙනතට වඩා උසින් පීඨන කියන්නේ වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා. ඒ ටික තමයි මේ වගා භූමිය කියන්නේ. තියෙන වෙන විශේෂ දෙයක් නෑ මේ පරණ පැල 400ට. මේකේ දැන් කප්පාදු කරන්න ඕනේ කොහොමද දන්නවද? මෙන්න මේ යටම ටික අයින් කරනවා. අයින් කරලා මේ පැත්තට එන්නේ. ගහ පැත්තට එන්නේ. ඒ ටික අයින් කරනවා. මේකයි මේ අත්තයි මේ පොඩි අත්තයි මෙන්න මේ දෙක තුන විතරයි අයින්. මේක විශේෂම කරුණ කියන්නේ දැන් පැල 400කින් පටන් ගත්ත කෙනා ඉක්මනින්ම නැවතත් පැල 1050ක ප්‍රමාණයක් නැවත වගා කරා මුළු වගා භූමියම ඇපල් පේර ලේයර් පැල. ඒ පැල අපෙන් ගත්ත ලේයර් පැල මට පැල ගේන දවසත් හිටවන දවසත් මට එන්න බැරි වුණා. කාර්ය බහුලත්වයක් වැඩ හින්දා. ඊට පස්සේ සති දැන් 2.5කට 3කට ආසන්න පස්සේ තමයි මම මේ වගා භූමියට පැමිණෙන්නේ. නමුත් කිව්ව විදිහටම වලවල් ටික ඒ විදිහට ඒ ප්‍රමාණ වලට අඩිය එකමාර කපලා ඒ වලකට කුකුල් පොහොර කිලෝ 4ක් දාලා මික්ස් කරලා පැලේ හිටවලා දැන් මේ පැල හිටවලා සති 2-3ක් වෙනවා. දැන් ඒ මුල් අල්ලගෙන තියෙනවා කියලා පේන්නේ. හොඳින් පැලවල අලුතෙන් දළු ඇවිල්ලා දළු එන්න පටන් අරන් තියෙනවා. දැන් අපි මේ අලුත් වගා භූමියට කරන්නේ මූලික පොහොර මිශ්‍රණයක් යොදනවා යාරමිලා කම්ප්ලෙක්ස් වලින්. ඒකම සුද්‍ර පෝෂක උණතා ඒ ටික මගහරවා ගන්න දීර පොහොර භාවිතා කරනවා. මුළු වගා භූමියටම ඒ කියන්නේ පැල 1500කට ආසන්න ප්‍රමාණයකට වතුර සපයන්නේ මෙන්න මේ නිල්ම නිල් පාට වගා ලිඳින්. වතුර දැක්කාම ආස හිතනවා මේ වගා ලිඳ නිල්ම නිල් පාට වතුර ප්‍රමාණයක් තියෙන්නේ. ඒකෙන් මෝටරයක් යොදාගෙන අඟල් දෙකෙන් මුළු වගා භූමිය පුරාම ප්‍රධාන නලය අරන් ගිහිල්ලා ඒකෙන් අඟල් දෙකේ ඇල්කතින් එකෙන් මිලිමීටර් 16 බටේට සෙට් කරලා LPD එකට සෙට් කරලා ඒකෙන් හැම ගහකටම වතුර වැටෙන්න නිපල් සෙට් කරලා තියෙනවා. පැලයක් ගානේ. ඒකෙන් වගාවේ ජල අවශ්‍යතාවය ක්‍රමවත්ව හා නිවැරදිව වගාවට භෝගයට අවශ්‍ය ජලය සම්පාදනය කරනවා. වෙනදට වඩා වතුර ප්‍රමාණය වැඩිපුර දාන්න වෙනවා. මොකද මේ ලංකාවට පවතිලා තියෙන උෂ්ණත්වය අධික කාලය ඉර ආලෝකය කියන්නේ හිරු ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ජල සම්පාදනය කරනකොට උදෑසන හෝ සවස් කාලයේදී ජල සම්පාදනය සිදු කරොත් අර ගහේ මුල් ටික බොයිල් වෙන එක කියන්නේ තැම්බීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ගහට අවශ්‍ය පෝෂක ජලයේ ප්‍රමාණය ගන්න ලේසි වෙනවා. ගහටත් ස්ට්‍රෙස් එක අඩු වෙලා හවස් කාලේ හරි උදේ කාලේ හරි ජල සම්පාදනය සිදු කරොත්. ඇපල් පේර වගාවේ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.